අපි අද තවත් මාතෘකාවක් ඔයාලට අරගෙන ආවා. ඒ තමයි වර්තමානයේ ගොඩක් ආන්දෝලනාත්මක මාතෘකාවක් වන රාවණා රජු කියන්නේ කවුරුන්ද කියන එක. රාවණා රජු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සහ පුරාවෘත්තවල කේන්ද්‍ර ස්ථානයක් වන චරිතයකි. හින්දු රාමායනයේ ඔහු ප්‍රධාන දුෂ්ට චරිතය ලෙස සැලකුණද ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ ඔහු බොහෝ විට ගෞරවයට පාත්‍රවන බලසම්පන්න හා ප්‍රඥාවන්ත පාලකයෙකු ලෙස සලකනු ලබනවා. රාවණා රජු පිළිබඳ බොහෝ තොරතුරු ක්‍රිස්තුපූර්ව 7 සිට 5 වන සියවස් අතර කාලී වාල්මීකි නම් මුනිවරයා විසින් රචිත පුරාණ හින්දු වීරකාව්‍ය වන රාමායනයෙන් සොයාගත හැකි වනවා. රාවණා රජු ලංකාපුර අධිරාජ්‍ය පාලනය කළ සූර්ය වංශික රජකු ලෙස සැලකෙනවා. සමහර මූලාශ්‍රවලට අනුව රාවණා රජු ක්‍රිස්තුපූර්ව 2554 සිට ක්‍රිස්තුපූර්ව 2517 දක්වා ලංකාවේ රාජ්‍යත්වයේ හිබූ බව සඳහන් වෙනවා. රාවණා රජුගේ පවුල් පසුබිම පුළුල් හා සිත් ගන්නා සුළුයි. රාවණාගේ පියා බලවත් මුනිවරයෙකු වන විශ්‍රවා නම් තැනැත්තායි. රාවණා රජුගේ මවගේ නම කයිකේශී වන අතර ඇය නිකාශා හෝ කේශීනී ලෙසින් හඳුන්වනු ලබනවා. ඔහුගේ සීයා වන පුලස්තිද අති බලවත් මුනිවරයක් බව දැක්වෙනවා. රාවණාට කුවීර, කුම්භකර්ණ, විභීෂණ යන සහෝදරයන් සහ සුපර්ණකා නම් සහෝදරියක් සිටියා. ඔහුගේ අගබිසව මන්දෝදරී කුමරියයි. මේ සම්බන්ධයෙන් වර්තමානයේ ගොඩක් කතා වෙනවා. රාවණා රජුට ප්‍රධාන දරුවන් 12 දෙනෙකු සිටි බව හෙළ ඉතිහාසයේ සඳහන් වන අතර ඉන් කැපී පෙනෙන්නේ මේඝනාද කුමරු සහ වවශෝහිලී කුමරියයි. රාවණා රජුගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ හිස් 10ක් සහ අත් ගණනාවක් තිබීම පිළිබඳ පුරාවෘත්තයයි. මෙය බොහෝ විට ඔහු සතුව තිබූ අති විශාල දැනුම හා කුසලතා සංකේතවත් කරන බවට සැලකෙනවා. රාවණා රජු හුදෙක් රණශූරියෙකු පමණක් නොව බහුශ්‍රූත පණ්ඩිතයෙකු සහ දක්ෂ පාලකයෙකු ලෙස සැලකෙනවා. ඔහු ෂඩ් ශාස්ත්‍ර එනම් විද්‍යාවන් 6ක් සහ වේද 4 පිළිබඳ මනා ප්‍රවීණත්වයක් තිබූ අතර ඔහුගේ බුද්ධිමය හැකියාවන් සාමාන්‍ය මිනිසුන්ට වඩා දස ගුණයකින් වැඩි බව කියවෙනවා. ඔහු අර්ක ප්‍රකාශ, කුමාර තන්ත්‍ර, රාවණ සංහිතා ඇතුළු ග්‍රන්ථ දුසිමකට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර ප්‍රසිද්ධ ශිවතාණ්ඩව ස්තෝත්‍රයද ඔහුගේම නිර්මාණයක් ලෙස සැලකෙනවා. රාවණා රජු ප්‍රවීණ වෛද්‍යවරියකු ලෙසත් සැලකෙන අතර ඔහු ආයුර්වේදයට අදාළ කෘති රැසක කර්තෘවරයා ලෙස සඳහන් වේ. ඔහු හෙළ වෙදකමේ එනම් සම්ප්‍රදායික සිංහල වෛද්‍ය ක්‍රමයේ දියුණුවට මහත්සේ දායක වූ බවට විශ්වාස කරනවා. රාවණා රජුගේ පාලන සමය බොහෝ විට ස්වර්ණමය යුගයක් ලෙස සැලකෙනවා. ඔහු ලංකාපුර අගරාජධානියෙන් කරගනිමින් 3 ලෝකයම පාලනය කළ බව පුරාවෘත්තවල සඳහන් වේ. ඔහුගේ අධිරාජ්‍ය පිළිබඳව විද්වතුන් අතර විවිධ මත පවතිනවා. රාවණා රජුගේ චරිතය නූතනයේදී නව අර්ථකථනයක් ලබා ඇත. හින්දු රාමායනයේ දුෂ්ට චරිතය ලෙස සැලකුණද අද වන විට බොහෝ සිංහල බෞද්ධයන් රාවණා රජු ශ්‍රී ලංකාව පාලනය කළ සැබෑ ඓතිහාසික චරිතයක් ලෙසත් සංස්කෘතික වීරයෙකු ලෙසත් සලකනු ලබනවා. රාවණා ඇල්ලවැනි ගුහා සහ උස්සන්ගොඩ වැනි ප්‍රදේශ රාවණා රජුගේ යුගයට සම්බන්ධයයි සැලකින පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස සංචාරක ආකර්ෂණයට ලක්ව තිබෙනවා. රාවණා රජු හුදෙක් පුරාවෘත්තීය චරිතයකට වඩා වැඩි දෙයක් ලෙස සැලකිය හැකි. ඔහු ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය සහ අනන්‍යතාවය පිළිබඳ ජීවමාන සාකච්ඡාවක කේන්ද්‍රස්ථානයක් ලෙස පවතිනවා. ඔහු ප්‍රබල රණශූරයෙකු, බහුශ්‍රුත පණ්ඩිතයෙකු, දක්ෂ පාලකයෙකු හා වෛද්‍යවරයෙකු ලෙස එක්වත් ලංකාවේ සාමූහික මතකය තුළ කිසිදා නොමැකෙන සලකුණක් තබා තිබෙනවා. ඔන්න අපේ වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරනවා. ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් ඒක තමයි අපේ සතුට. එහෙනම් අපි ගිහින් අලුත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.